රජුරෝ සමාන පින්කම තමයි මේ කටේ ජීවර පූජා පින්කම. අටමහා පින්කම් වල ඒ අටෙන් අංක 1ට එන මේකට කියන්නේ රජමහා පින්කම. සක්විති රජුරෝ නැත්නම් රජුරෝ කියලා කියන්නේ කවුද? රජෙක් කියලා කියන්නේ පින්නතුනි තනි කෙනෙක් හැටියට ගත්තාට තනි කෙනෙක් නෙවෙයි. රජුරෝ රටක් නියෝජනය කරන කෙනෙක්. රජ කෙනෙකුගෙන් කෙරෙන්නේ ඒ රජුරෝ සම්බන්ධ වන මුළු රටක් මුළු ජන සමාජය නියෝජනය කිරීම තමයි රජුරුවන්ගෙන් සිද්ධ වෙන්නේ. ඒක නේද පැරණි කාණි කියන්නේ ප්‍රජා සුඛේ සුඛං රාජ්ඤා ප්‍රජා නාංච හිතේ හිතං කෞටිල්‍ය අර්ථශාස්ත්‍රයේදී කියනවා රජ කෙනෙකුගේ කැමැත්ත කියලා කියන්නේ රටේ කැමැත්ත රටේ ජනතාවගේ කැමැත්ත. රජවරුන්ට පෞද්ගලික කැමැති තියෙන්න පුළුවන් කමක් නැහැ. රජ කෙනෙකුගේ සැපය කියලා කියන්නේ ජනතාවගේ සැපය. ජනතාව සැපවත් නම් විතරයි රජුරවන්ට මම සැපවත් කියලා කියන්න පුළුවන්. ඉතින් අපේ මේ කාලේ ඉන්න ඇතැම් රජවරු මේ අපේ වර්තමාන කාලේ කොහොමද කියලා හිතුවොත් ඒකේ ලොකු වෙනසක් අපිට මතු කරගන්න බැරි නෑ. ඉතින් රජතුමා අපේ පෙරදිග ලෝකයේ රජ කියන වචනේ තේරුමම චතුහි සංග්‍රහ වස්තුයි ධනං රංජේති ති රාජා සතර සංග්‍රහ වස්තුව දානය ප්‍රිය වචනේ අර්ථචර්යාව සමානාත්මතාව කියන සතර සංග්‍රහ වස්තුවෙන් තමන්ගේ විජිතයේ තමන්ගේ රටෙහි දේශයෙහි වාසය කරන සකල විද ජනතාව සතුටු කරවීමට බැරි හිටින ප්‍රධානම කෙනා තමයි රජු. මම ඒ ගැන ලොකු විස්තරයකට යන්නේ නැහැ. ඔය මූලික කාරණා ටිකක් කියුවා. රජතුගෙන් බලාපොරොත්තු වන ප්‍රධාන කාර්යයන් තියෙනවා තුනක්. ඒ තමයි රක්ෂණය, පෝෂණය සහ ශික්ෂණය කියන කාර්යයන් තුන. රක්ෂණය කියලා කියන්නේ රටේ ජනතාවගේ ජීවිතවල සහ දේපලවල සුරක්ෂිතතාව ආරක්ෂාව ලබා දීම පළවෙනි කාර්යය. මිනිසුන්ට ජීවත් වෙන්න ආරක්ෂාව හදන්න ඕන, බය නැතිව ජීවත් වෙන්න. ජීවිත ආරක්ෂාවයි දේපල ආරක්ෂාවයි දෙකම. දෙවන කාරණේ තමයි පෝෂණය. ජනතාවගේ යටිතල පහසුකම් සම්පූර්ණ කිරීම රාජ්‍ය නායකත්වයේ ප්‍රධාන කාර්යය. ඒකෙන් කියන්නේ ඔක්කොම දේවල් නොමිලේ දෙනවා කියන කාර්යය නෙවෙයි. ජනතාවට ආහාර පාන ආදී කොට ඇති ප්‍රධාන අවශ්‍යතාවන්, නිවාස පහසුකම්, අධ්‍යාපනය, සෞඛ්‍ය, ඒ වගේම වෘත්තීය පහසුකම්, ඒ වෘත්ති කරගෙන යාම සඳහා අවශ්‍ය කරන පිරිවැය, ප්‍රාග්ධනය මේ හැම දෙයක්ම සුව පහසු ලෙස සම්පාදනය කර ගැනීමට රටේ වටපිටාව හැදීම, යටිතල පහසුකම් නිර්මාණය කිරීම රාජ්‍ය නායකත්වයේ ප්‍රධාන කාර්යයක්. රජෙක් ඕන වෙන්නේ ඒකට. ඒකට ඒක තමයි පෝෂණය කියලා කියන්නේ. රටේ ජනතාව ජීවත් කරවීම. ඒ සඳහා ක්‍රියාමාර්ග, අනුශාසනා, නීති අනපනත් නීති නවන්නේ නැතිව රෙජුව කාටත් හරියට ජීවත් වෙන්න පුළුවන් විදිහට ජන සමාජය ක්‍රියාත්මක කරවීම තමයි රාජ්‍ය නායකත්වයේ දෙවනි කාර්යභාරය. පෝෂණය. තුන්වෙනි කාර්යභාරය තමයි ශික්ෂණය. මුළු මහත් ජනතාවට ජනතාවගේ නිසි පැවැත්ම සඳහා වුමනා කරන ආචාර ධර්ම ඉක්මීම, විනය, රට තුළ විනය ඇති කරන්න ඕන. ඒකට නීතිය පාවිච්චි කරන්න ඕන. නීතිය පාවිච්චි කරලා විනය හදන්නේ. යුක්තිය, සාධාරණේ, ධර්මය, ආගම, ආගමික ඉගැන්වීම්, ශාස්ත්‍රීය දේශනා, ඒ වගේම රටේ විද්වතුන්ගේ යහපත් මඟ පෙන්වීම මේ ආදී සියල්ල පදනම් කරගෙන ගොඩගෙන ජන සමාජයේ මෙහෙවීම රජතුමාගේ වගකීමක්. ඒ අතිරේක කාරණා ටිකක් මම වයි කිව්වේ දැනගන්න. ඒකට ඔය කාර්යයන් ටික ඉෂ්ට කිරීමට තමයි රජු. ඒ නිසා මම ඒකයි කියන්නේ රජුලවන්ට ඔය වැඩ ටික කරනවා ඇරුණාම එන පෞද්ගලික න්‍යාය පත්‍ර තියෙන විදියක් තියෙනවා නම් අපේ පැරණි පෙරදිග ලෝකයේ රාජ්‍ය සංකල්පයට පටහැනිව ක්‍රියා කිරීමක් හැටියට තමයි ඒක සැලකන්නේ. හැබැයි ඔක ටිකක් වෙනස් වෙනවා බටහිර ලෝකෙට යනකොට. බටහිර ලෝකයේදී රාජ්‍යත්වයට කියන්නේ පොලිටික්ස් කියන්නේ. පොලි කියලා කියන්නේ බොහෝ. ඉටික්ස් කියලා කියන්නේ බලය. බලය බොහෝ කොට ඇති කරගෙන බල ඒකාධිකාරයක් ගොඩනගා ගැනීම සඳහා සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වීම තමයි බටහිර නායකත්වයේ
ඇතුලේ තියෙන ක්‍රමය. ඒක බලන්න පෙර දිගයි අපර දිගයි දෙකේ අරමුණු දෙක හැප්පෙන්නේ නැහැ. අපේ රටවල් වල රාජ්‍යරෝ බලාපොරොත්තු වෙන ජනතාව සතුටු කිරීම අර ලෝකේ අටහිර රටවල් වලින් බලාපොරොත්තු වෙන ජනතාවට මොනවත් කමක් නැහැ කොහොමද බලය ලබා ගන්න පුළුවන් නම් අන්න ඒ සදා කරනවා. ඉතින් මට මේ කියන්න ඕන දවතිවර කිව්තුනේ පින්කමට රජමහා පින්කම කියන්නේ ඇයි කියන්නේ. රජෙක් රටක් නියෝජනය කරනවා වගේ මේ සම්මා සම්බුද්ධ ශාසනයෙහි යම් බල සම්පන්න පින්කම් තියනවා නම් ඒ සියලුම පින්කම් නියෝජනය කරන අංක එකේ පින්කම තමයි පිළිතුරු කටින චීවර පූජා පින්කම සාක්‍යයන්. ආන්නේ පින්කම තමයි මේ කරගත්තේ. ඒ කියන්නේ දැන් ඉස්සරකට 8ක් තියෙනවා කියලා 8 එකට හිරින්නා වගේ 8ම එකවර කරගත්තා වගේ සම්පූර්ණයෙන් සියලු පින්කම් කරගත්තා කියන සතුට ඒ ආධ්‍යාත්මික බලය ඒ ආධ්‍යාත්මික රහ විඳ ගන්නට පුළුවන් ප්‍රධාන පින්කම තමයි ඔබ හැමදෙනාම අර නායක ආන්දරන්ගේ අනුශාසනා ලබාගෙන උන්වහන්සේ විසින් මේ අවුරුද්දේ වස් කාලයේ ඇතුලේ මේ පන්සලේ නිර්මාණය කරන ලද පුණ්‍ය ක්ෂේත්‍රයේ තුලදී ඔබ හැමදෙනාම අද දවසේ සිද්ධ කරගත්තේ ඒ උදාාර පින්කමයි. දැනට විනාඩි 10ක් විතර ගියා. මුගක් පිට කරන්නට යන්නේ නැහැ. ඊළඟට ඉතින් අනුශාසනාවේ ආනිසංස කීපයක් පමණක් ප්‍රකාශ කරලා තව පුංචි කාරණා දෙක තුනක් තියෙනවා. ඒ ටිකක් කියලා ඉවරනවා. පින්නතුනි ඒ නිසා මා මුලින් කිව්වා වගේ ඔබ හැමදෙනාම කලේ බුදුහාමුදුරන්ගේ අන්න පිළිපැත්තා. ඊ පැවිදි අපි ඔක්කොගේම තියෙන ප්‍රධාන වගකීම තමයි කාගේ එක එක්කෙනාගේ අනවල් පිළිගන්නේ නෙවෙයි. අපි හැමෝම බැඳිලා ඉන්නේ බුදුහාමුදුරන්ගේ අන පිළිපදින්න. බුදුරජාණන් වහන්සේගේ දේශනාවක් කියනවා සුත්තං තේසු අසන්තේසු පවොට්ඨේ විනයම් පිට තමෝ භවිෂ්‍යති ලෝකේ සූර්යේ අත්ථංගතේ යථා. හිරු අවරට ගිය කල මුළු මහත් ලෝකයම අතුරෙන් අතුරට ගමන් කරන්නාසේ යම් දවසක බුදුරජාණන් වහන්සේගේ ධර්ම විනය දෙක මේ ලෝකයෙන් අතුරුදහන් වෙලා ගියොත් මුළු ලෝකෙම අඳුරුයි. පොඩි දරුවන්ට හිතෙන්න පුළුවන් ධර්මය නැති වුණාම ලෝකය අඳුර වෙන්නේ කොහොමද? ලෝකයේ එළිය කරන ස්වභාවික වස්තු තියෙනවා. සූර්ය දිව්‍ය රාජය, චන්ද්‍ර දිව්‍ය රාජය, තාරකා මණ්ඩලය මේ ඔක්කොම දේවල් ලෝකය ආලෝකවත් කරන ස්වභාවික වස්තු. ඊට අතිරේකව තාක්ෂණික ඥානයෙන් මානවයා විසින් නිර්මාණය කොට ඇති ආලෝක පද්ධති තියෙනවා. මේ විදුලි එළි, විදුලි බුබුලු දැන් රාත්‍රියේ මේ ස්ථානයට බමුණුනා නම් මේ විහාරස්ථානයේ හාත්පස ධජ පතාක නංවා විදුලි රැහන් එල්වා විචිත්‍රවත්ව මේ විහාර පරිසරය සමලංකృత කොට සූදානම් කොට ඇති විලාසවත් බව අපට හිත ගන්නට තිබුණා. මට මේ කියන්න ඕනේ අපි අදුර ජය ගන්නවා ස්වභාවික අපි අපේ තාක්ෂණයෙන් හදලා තියෙන ආලෝකවල. ඒකට හැබැයි එකක් තියෙනවා. ස්වභාවික ආලෝක ධාරාවන්ගෙන් හෝ වේවා මානවීය ආලෝක ධාරාවන්ගෙන් හෝ වේවා මේ එකී නොගී සකල විද ආලෝක පද්ධතීන්ගෙන් පින්නතුනි මේ බාහිර ලෝකයේ එළිගන්නුවාට මේ ලෝකයේ තුල ජීවත් වන ජන ජීවිත ආලෝකවත් කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සම්මා සම්බුද්දස්ස භික්ඛවේ පාතු භාවා මහතෝ ආලෝකස්ස පාතු භාවෝ හෝති මහතෝ ඕභාසස්ස පාතු භාවෝ හෝති. මේ ලෝකේ එළිය කරන එකම චරිතයයි මේ ලෝකෙට ඉන්නේ. ඒ තමයි ඔබත් මමත් අපි කවුරුත් සරණ ගියපු ලෝකයේ නදියුතු සියල්ල දැනගත්ත අත්ඵල යුතු සියල්ල අත්හැරපු ප්‍රගුණ කළ යුතු සියල්ල ප්‍රගුණ කරපු එසේ ප්‍රගුණ කිරීමෙන් අත්පත් කරගන්නට තිබුණු ලෝකයේ පරම භාග්‍යයේ මාර්ගඵල උතුම් සම්මා සම්බුද්ධත්වයේ ප්‍රත්‍යක්ෂ කොට වදාළ තථාගත භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ධර්මස්වාමී වූ ඒ අංගීර සභාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නමති සූර්ය දිව්‍ය රාජයා මේ ලෝකෙට පහළ වීමෙන් පමණයි පින්නතුනි ලෝකය ආලෝකවත් කරන
ධර්ම ප්‍රභාව නමති මේ ආලෝක ධාරාව ලෝකේ ජීවත් වන දෙවියන් සහිත බඹුන් සහිත මරුන් සහිත මුළු මහත් ලෝකයාටම ඒ ආලෝකය ලැබෙන්නේ බුදුහාමුදුරුවන්ගේ පමණයි. මේ ආලෝකය දෙන්නේ සත්කර්මය වගේ ධර්මාලෝකයේ හැටියටයි මේක ජීවිතවලට බෙදා දෙන්නේ. අන්න ඒ ධර්මාලෝකය ලැබුණොත් විතරයි පින්නතුනි අපි ආලෝකවත් වෙන්නේ. දුගතියේ දොරටු වහගෙන සුගතියේ දොරටු විවර කරගෙන උපන් හැම භවයකදීම ජීවිත සෞභාග්‍ය සම්පන්න කර ගැනීමට උපකාරවත් වන ආයු වර්ණ සපබල ප්‍රඥා ආදි කොට ඇති සකල විද පහසුකම් වලින් මේ ජීවිත සමෘද්ධිමත් භාවයට පත්වන්නේ පින්නතුනි ධර්මාලෝකයේ වැදුනොත් විතරයි. දවසක් බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණි බමුණෙක් ආනවා ස්වාමීනි කෙනෙක් දිහා බලපු බැල්මට තේ හිතාගන්න බැරිද මේ කෙනා කොහාටද යන්නේ අපායට යනවද දිව්‍ය ලෝකයට යනවද කියලා උදාහරණයක් යවුවා. ආපහු බුදුරජාණන් වහන්සේ දුන්නු පිළිතුර උපමාවකින් දුන්නේ. බ්‍රාහ්මණය නැගෙනහිරට බර වෙච්ච ගහක් කැපුවොත් වැටෙන්නේ කොහාටද කියලා. වවුනා පිළිතුර දුන්නා ඉතින් බර වෙච්ච පැත්ත. නැගෙනහිරට බර නම් වැටෙන්නේ නැගෙනහිරට. බටහිරට බර නම් බටේ ආකාශී සතර දියෝ. ඉතින් බර වෙච්ච පැත්තට ගහක් වැටෙනවා වගේ යම් කිසි කෙනෙක් යෝගෝ පිටකලේ පුද්ගලෝ අපාය නින්නෝ අපාය පෝනෝ අපාය පබ්බාරෝ සෝ ආයස්ස වේදා පරම්මරණ අපායන් දුගති විනිපාතං නිරයන් උප්පජ්ජති. යම් කිසි කෙනෙක් සිත කය වචනේ කියන තුන්දර අපායට බර වෙච්ච වැඩවල යොදලා තියනවා නම් අපායට නැමුණු කටයුතු වල යෙදලා තියනවා නම් අපායට පැත්තටම නැමුණු වෙලා කටයුතු කරනවා නම් ඒ අය නිසක වශයෙන්ම මරණින් මතු අපායටමයි යන්නේ. බර වෙලා ඉන්නේ පැත්ත. සුගතියට බර වූ අය සුගතියට යනවා. නිබ්බාන නින්නෝ නිබ්බාන පෝනෝ නිබ්බාන සබ්බාරෝ නිවනට නැමුණු නිවනට බර වූ නිවනට නැමුණු කටයුතු යම් කිසි කෙනෙක් සිත කය වචනයෙන් කියන තුන්දරින් සිද්ධ කරනවා නම් ඒ අය නිවනටයි යන්නේ. ජාති ජරා ව්‍යාධි මරණ සහිත මේ කෙලවරක් නැති සංසාරික ගමන දික් කර ගන්න අය නෙයි. ඒ අය කොට කර ගන්න අය. ඔය කියපු දුගති වල දොරටු වහගන්න, සුගති දොරටු ඉවර කරගන්න, සසර ගමන කොට කරගන්න, සපවත් කරගන්න, සසරින් එතර වීමට උපකාරවත් වන චතුරාර්ය සත්‍ය අවබෝධය වෙත ගමන් කරන්නට, සතර මාර්ග සතර ඵල නිවන් සමීප කරගන්නට මෙන්ම ප්‍රත්‍යක්ෂ කර ගැනීමට මට මේ ශ්‍රවණය කරගෙන ඉන්න අද බොහොම සතුටින් මේ ඓතිහාසික උරුමයක් බඳු වූ ශාසනික උරුමයේ පෙන්වා දෙන්නා වූ සම්මා සම්බුද්ධ ශාසනයේ සාරය ජීවිත තුලින් උරා ගන්නට අවස්ථාව සලසා දෙන්නා වූ මේ අවුරුද්දට මුළු ගමක් එකට එකතු කරලා අති නත අරගෙන එක් සත්ව එක් සිත්ව ආමුදුරු විතරක් නෙවෙයි අද මේ පිටකම දිහා බලපුවාම මුළු වයක පළාතේම ආමුදුරු ටික එක තැනකට ගෙන්නලා අපටත් අද ගමට එන්නට ලැබුණේ මේ පිටකම නිසා. ඒ විදිහට ඔක්කොම ඒකාබද්ධ කරගෙන මුළු ගම්මානයේ සාදු නාද බැල මුළු ගම්මානයේ සිසාරා ශබ්ද වේදී පූජා පවත්වමින් සාදු සාදු කිය පූජා නාද නග මේ මහා ජීවන ධාතුව වඩම්වාගෙන ඔබ මේ සිද්ධ කළේ පින්නතුනි දිව්‍ය ලෝකයේ දෙව් සම මනුෂ්‍ය ලෝකයේ මිනිස් සම පරදවා එළවන අමාමහ නිර්වාණ අවබෝධයෙන් අපි හැමදෙනාම සසරින් එතර කරවීමට උපකාරවත් පින්කමක් සාධිය. පින්නතුනි තවත් වචනයක් කියන්නේ බෑ මේ ජීවරය ගැන. මේ ජීවරය චීවර වස්ත්‍රය, කාසාය වස්ත්‍රය සම්මා සම්බුද්ධ ශාසනයේ තිබෙන විතරක් නෙවෙයි මුළු ලෝකෙම තියෙන ගරු ගාම්භීරම වස්ත්‍රය තමයි නිල ඇතුම තමයි පින්නතුනි චීවරය කියලා කියන්නේ. ඒ දා බුදුහාම දේශනා කරේ පංකේ දිස්වාන ආසාවන් චඩ්ඩිතං මීල්රමක්ඛිතං සිරස්මින් අංජලින් තත්වා වන්දේ තබ්බං ඉසිද්ධජං කියලා අරහත් ඵලයේ නමින් හඳුන්වන මේ කාසාය වස්ත්‍රය නෙවෙයි. කාසාය වස්ත්‍රේ
රෙදි කෑල්ල. මේ සිවුරට අයිති රෙදි කෑල්ල. මහා පාරේ මීල්ද මක්ඛිතම් කියලා කියන්නේ කුණු තැවරිලා, දැලි ගෑවිලා, ජරාව තැවරිලා කාණුවක තිබ්බා. කුණු කාණුවක තිබ්බත් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සිරස්මින් අංජලින් කତ୍වා දෝත් මුදුන් දීලා වැඳගෙන වන්දේ තබ්බං අදිසිද්ධජං ඒකට වන්දනා පූජා කළ යුතුයි කියලා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඔය එක තමයි මේ ජන සමාජයට ඇවිල්ලා තියෙන්නේ අපි සිවුරට වදිනවා කියන. ඒක හැබැයි එක්තරා පටු සීමාවන් වල ඉඳලා ඒ වචනේ පාවිච්චි කරන බවත් මේ වෙලාවේ කියන්න ඕනේ. ඕවා විස්තර කරන්න ගියොත් වෙලාව යනවා. පින්නතුනි චීවරය. චීවරය කියලා කියන්නේ කොහොමද? අපේ බුදුරජාණන් වහන්සේ ආනන්ද මහ අග්‍රශ්‍රාවක ස්වාමීන් වහන්සේ ආනන්ද උපස්ථායක ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ අමතලා මුළු ඉන්දියාවටම බත්තුන්නු මගදත් ශේෂ්ත්‍රේ නියරවල් ඇලි මේ සියල්ල දිහා බලලා ඒ හැඩහුරු ගමට වෙනත් බුද්ධ ශාසනවල වගේම අපේ ගෞතම බුද්ධ ශාසනයේ ජීවරයත් සකස් කරන්න කළ යුතුයි කියන ඒ අනුදැන වදාළ ක්‍රමයට නිර්මාණය කරන ලද චීවර ධාතුව. මේක ගත්තොත් උසින් අගල් 82මාරයි. පළලින් අගල් වැඩිම වුණොත් 102මාරයි 99මාරටත් තියෙනවා. මේ සිවුරේ තියෙන ප්‍රධාන කෑලි පහ. ඒවට කියනවා පස් කඩ. නුවා අතු දෙකයි, ඇල අතු දෙකයි, වස්සත්ත කියලා. නුවා අත්ත කියලා කියන්නේ මේ සිවුරු කොටේ මේ අගට තියෙන වාටිය. මේ වාටියට කියන්නේ නුවාව කියලා. නිකන් වාටිය කියන්නේ අපි. නුවාව කියන්නේ පැරණි සාම්ප්‍රදායික වචන රාශියක් මේ සිවුර ඇතුලේ තියෙනවා. නුවාව. මේ නුවාව වලට සම්බන්ධ කරලා මහාන අත්තට තමයි කියන්නේ නුවා අත්ත. දෙපැත්තට ගත්තාම සිවුරේ පළල විදිහට ගත්තාම දෙපැත්තේ නුවා අතු දෙකට අතු දෙකයි. ඒකට කියනවා නුවා අතු දෙකයි. ඊළඟට ඒ නුවා අතු දෙකට බැඳින් ආපහු දෙපැත්තට අතු දෙකක් අල්ලනවා. ඒකට කියනවා ඇල අතු කියනවා. ඇල අතු. ඒ ඔක්කොම ටික එකට සම්බන්ධ කරන්න බැඳින් අත්තක්. ඒක මහා අත්ත. මහා අත්තක්. මහා සිවුරු කෑල්ලක් අල්ලනවා. ඒක තමයි කියනවා වස්සත්ත කියලා. වස්සත්ත කියලා කියන්නේ ඒකයි. ඒ කෑලි පප් පුංචිම සිවුරක් කියන අඩුම සිවුරක්. පුංචි කියලා කියන්නේ අර ප්‍රමාණයෙන් පුංචි කිරීම නෙවෙයි. කඩවලින් පුංචි. කඩ කියලා කියන්නේ කෑලි. කෑලි වලින් පුංචිම සිවුර තමයි පස් කඩ සිවුර. ඊට පස්සේ තියෙනවා හත් කඩ සිවුර, 15 කඩ සිවුර, ඔම ගිහිල්ලා සත කඩ සිවුර, සහස් කඩ සිවුර. දැන් මේ කාලේ 1000කට කෑලි කපලා. මේ සිවුරම අර අඟල් 82මාර ඒ විදිහට කියපු ඒ ප්‍රමාණයම 1000 කෑලි 1000කට කපලා මහලා තියෙනවා. ඒ සිවුර මේ කාලේ ගන්නත් රුපියල් 75000ක් විතර වෙනවා. ඒ සිවුරේ තියෙන සිවුර කොයි සිවුරක් එකයි. ඒ සිවුරේ ඉතින් අපි කාලයක් පාවිච්චි කරන්න බෑ. ඉක්මනටම නැවුම් කරනවා. ළඟ මාරන්නේ තියෙන. සහස් කඩවලා ඒ නිසා ඒ සිවුර. මම කියන්න ඕනේ කොහොමද ඒ ක්‍රමයක හදපු සිවුර. සිවුරේ උඩ යට මාරු නොවි තියාගන්න පරණ සිවුරු වල හදනවා. උඩ කෙල පැත්තට තියෙන කොටසට පටියක් අල්ලනවා. මැද අගලක පටියක්. ඒකට කියනවා ගීවෙయ్య කියලා. ඊළඟට කබුල් පැත්තේ යට ජංගා පැත්තට අවපටියක් අල්ලනවා. අඟලක පටියක් මැදට වෙන්නයි අල්ලන්නේ ඒක. ඒකට කියනවා ජංගෙయ్య කියලා. ඉතින් ඒක උඩයට මාරු වෙන එක දැනගන්න වගේම තවත් එකක් තමයි ඒක ඇල්ලුවාට පස්සේ සිවුර එක්කම පොඩි වෙන්නේ නැහැ මේ. නුවාව ආඩිය පොඩි වෙන්නේ නැහැ. අතිරේක පටියක් නේ ඒ නිසා. ඊළඟට හුලඟ අධික කාලෙදී මේ සිවුර ගැට ගහ ගැනීම සඳහා උඩ පැත්තෙන් මොකක්ද පාසය කියලා නූලකුයි ඒ පාසයේ ගැට ගහන්න නූලකුයි දෙකක් හයි කරනවා. ඉතින් මේ විදිහට සිවුරේ ලොකු කතන්දරයක් තියෙනවා. මේ හැඩතල පිටුතුනේ හැම බුද්ධ ශාසනයකම එක වගේ. බලන්න. දැන් ගිහි අය හැටියට ඔබගේ ඇඳුම් කලතුම් ගත්තාම මොන තරම් වෙනස් වෙනවද? ඒක එක නම් එක එක මැහුම් ක්‍රම එක එක හැඩවුරුකම් නේද? සමහර කාලෙකදී ඇඟේ වැහෙන්න ඇඳුම හදලා තියෙනවා. සමහර කාලෙකදී සමහර කොටස් එළියට එන විදියට හදලා තියෙනවා. ඔය විදිහට එක එක තියෙනවනේ. මම ඒවා කියන්න ඕනේ නැහැ. ඔය ඇත්ත දන්න. දැන් ඔය මට මේ මෑතකදී ලැබුණා දැන් ඩික්කලිසම මේ ඔය
77 79 80 වගේ කාලෙදී අපේ රටේ යහන් අය දික්කල් සංගණිරහට ඒ කාලේ තමයි ඉස්සර පටන් ගත්තේ. ඒක අපිට මතකයි එතකොට ඔය අපේ අම්මලාම කියනවා අරටි දැන් දික්කල්සුත් අදිනවා. බැලෑ කිව්ව දික්කල්සන් නෙවෙයි කියන්නේ බැල් බොටන් ගහගෙන යනවා කියලා කියන්නේ. බැල් බොටන් ගහගෙනත් යනවා කියලා හැම කියනවා. ඉතින් ඔය වගේ අර ඒ කාලේ යහන් අය දික්කල්සන් අදින එක ගැන සමාජයේ විවේචනයක්. නමුත් මට මේ මෑතකදී හම්බුණා දික්කලිසමේ ඉතිහාසය. දික්කලිසම ලෝකෙට හොයාගෙන තියෙන පිටුතුනේ චීන ජාතිකයෝ. චීන ජාතිකයෝ ඒ විස්තරේ අවුරුදු 7000කට කලින් තමයි දික්කලිසම ලෝකෙට ඇවිල්ලා තියෙන්නේ. මුලින්ම දික්කලිසම හදලා තියෙන්නේ කවුද? කාන්තා. කාන්තා ඇතුමක් හැටියට තමයි මේ සමාජයට දික්කලිසම ඇවිල්ලා. ඊට පස්සේ කාලේ තමයි ඒක පිරිනවකම් කරලා තියෙන්නේ. ඊට පස්සේ කාලේදී තුවා මේක පිරිමින්ගම විතරක් ඇදුවා ගෑනු අයට අතිට හොඳ නැහැ කියලා ඔයගේ කතන්දර කරනවා අතිරේක විස්තරයක් කිව්වේ. ඔය වගේ ඔය ඇතුම් වලට එක එක කතා තියෙනවා. එක එක සමාජ මත තියෙනවා. හැබැයි මොන මතයක්වත් නැතිව බුද්ධ මතය තුල මේ ලෝකයේ විරාජමාන වන එකම නිල ඇඳුම තමයි ඔබ හැම දෙනාගේ සාධුනාද මැදින් අර මහා සංඝ රත්නය විනය කර්ම කියලා ඥාති ද්විතීය කම්ම කියන කර්ම වාක්‍ය කියවලා මුලින් සංඝයාට පොදුවේ පූජා කරන ලද සිවුර ඔක්කොම ආඳුන්ට මේක පාවිච්චි කරන්න බැරි නිසා සංඝ සම්මතයෙන් සුදුසු භික්ෂුවක් තෝරලා ඒ අවස්ථාවේදී ඒ භික්ෂුන් අතරින් මේ විහාරස්ථානයේ මේ අවුරුද්දේ වස් සමාදන් වෙච්ච ස්වාමීත්‍රයන් වහන්සේ අපේ නායකවරු සාරවත්ත නායකවරුන්ට ඒ නම කියලා ඉන්නේ නේද? සුනාතුනේ භත්තේ සංඝෝ ඉදං සංඝස්ස කරිය ජීවනං උප්පන්නං යටි සංඝස්ස පත්තකල්ලං සංඝෝ ඉමං කඨින ජීවනං සාරානන්දස්ස වික්ඛුනෝ දදෙය්‍ය කඨිනං අත්තරිතුන්ගේ ඒ සාඥත්ති කියලා මුලින්ම සංඝයාට දැනුම් දුන්නා. මුලින්ම සංඝයාට නිල වශයෙන් කර්ම වාක්‍යයෙන් දැනුම් දුන්නා ඥාතිය තියලා මේ කටින සිවුර අපි ඒ ස්වාමීන් වහන්සේ සාරණත නායකයන් පූජා කරනවා අතුරනවා පූජා කරනවා. ඉතින් එහෙම කියලා ඊළඟට ඒ ඥාතිය ඊළඟ කර්ම වාක්‍ය වලින් සාධනය කරලා තාවුරු කරලා සංඝ අනුමතිය සම්පූර්ණ කරගෙන තමයි මේ පැවරීම විනයානුකූලව සිද්ධ වෙන්නේ. ඒ තමයි කටිනේ පූර්ව භාග විනය කර්ම. කටිනේ අපභාග විනය කර්ම මාලාවක් කියලා කව මොනවද එපා? ඒ ටික මෙතන නායකවරු කළාට ජනතාවට ගියේ නෑ. ඒවා යවන්න කරන නායකවරු. රහසේ වගේ මේවා දාන්න හොඳයි මොකද මේ පරම්පරාව දැනගන්න තරුණ පොඩි ආම්දුරු දැනගන්න ඕනේ. ඒ වුණාට තමයි වැහිලා යනවා. එහෙම හිතන්නකො මුල් කාලේ වැඩ හිටපු අපේ ආම්දුරු මොන්න තරම් මහන්සි වෙන්නේ නැද්ද මේවා සමාජගත කිරීම. අපිට තියෙනවා මේක පවත්වාගෙන යනවා. එතකොට කටිනේ පශ්චාත් භාගීය විනය කර්ම තමයි කප්ප බින්දු මරණය. මේ කටින සිවුර වෙන සිවුරු අතර මාරු නොවෙන්න ලකුණක් තියෙනවා. ඒ ලකුණ තමයි අර නායකවරුලා මේ බුලත් කොලයක් එහෙම ගෙනල්ලා කටින ජීවරේ කොන් අල්ලගෙන කොල් තුනම අල්ලගෙන බුලත් කොලේ තියලා හිල් තුනක් තියෙනවා. ඒ ලකුණු තුනක් තියන්නේ මාරු නොවෙන්න. කප්ප බින්දු ගන්නවා කටේට දෙන මුල් පැනවි. ඔය හැම එකක්ම විනය කර්ම. අරණ දේවල් නෙවෙයි. මේ අද මේ තිබුණේ මොකක්ද අද? ඉතින් බුලත් සාංගිකලානේ තිබුණා. හැබැයි මෙහි අද සාංගිකලානේ නෙවෙයි කුල. මෙහි අද තිබුණේ විනය කර්මයක්. මේ සම්මා සම්බුද්ධ ශාසනය ආයුෂ බඳු අර නායකවරු කියෝනේ ආයුෂ බඳු විනය කර්ම. ඒ විනය කර්මය සා සම්බන්ධයේ කටයුතු ටික ඉතාම හොඳට විවිධ භාවයෙන් යුක්තව සිද්ධ විය යුතු පවතින සිද්ධ වුණා. අඩුපාඩුවක් නැහැ. ඒවා මතු කරන්නට ඕනේ. මම නිවේදනය කරන්නට ඕනේ. දැනෙන්නට අරින්න ඕනේ. ඒත්තු ගන්නන්නට ඕනේ. මේ හිත ඇතුළට මේවා කාවත් ගන්නට ඕනේ. ඒ හිත ඇතුළට මේවා කාවදිනකොට ඒගොල්ලන්ගෙන් ඒක එළියට එනවා. සාදුකාර වැඩිම. එළියට එන්නේ ඒ කාවැදිච්ච දේ. ඒ වගේම ඒ කාවැදිච්ච දේට අනුවයි අර පන්සලට අර ඉඩමක් පූජා කළා. බලන්න මට පුදුමාකාර සතුටක් දැනුණා. කැත්තෝ මොන තරම් පරිත්‍යාගශීලීද කියලා මේ කාලේ. මේ කාලේ ඉතින් පන්සල් වල ඉඳපු කල්ල ගන්න කාලේනේ. ඒවට නඩු ගිය වෙන කාලේ. පැවිදි දෙගොල්ලෝ අතර. එහෙම කාලයක තමන්ගේ පරම්පරාවෙන් ආපු ඉඩමක් විහාරස්ථානයේට
ඔබ පූජා කළේ බුදුහාමුදුරන්ට සද්ධර්ම රත්නයට මහා සංඝ රත්නයට ඔය ඉදම පදනම් කොටගත්ත මේ විහාර භූමිවල මොනතරම් මේ කාලේ අපේ සාරණේන්ද්‍ර නායකවරු වැඩ ඉන්නවා. අනිත් ආදුර වැඩ ඉදිරියට ගාව කොච්චර ආම්තුරේදී. ඔය ඉඩකඩම් පාවිච්චි කරලා මේ විහාරස්ථාන පෝෂණය වෙනවත් එක්කම ආධ්‍යාත්මික වශයෙන් නැගිටින මොනතරම් ජන සමාජයක් කී දෙනෙක් ඕවගේ බුද්ධ ශාසනයෙන් වැඩ ගනීද කියලා හිතන්න. ඒ නිසා ඒ උදාාර පින්කම්. ඒ නිසා පින්නතුනි ජීවරයට අපි ආපහුයන් පින්නතුනි මම කෙටි කරන්නම්. ඒ තමයි ජීවරය කියලා කියන්නේ. මේක නිකන් අතමක් නෙවෙයි. මේක පවුනසන ඇඳුම. පවුනසන ඇඳුම පවු නැසීම සඳහා નિયમિત ඇඳුමේ නිල වස්ත්‍රය. ඒකෙන් අදහස් කරන්නේ සිවුරු දාගත්ත පමණින් ඔක්කොම පවු ටික ඉවරයි කියලා කියන්නේ. එකක් තමයි සිවුර දාගත්තාම පව් කරන්නට පව් කරලා ආවුද මේ ඉන්න පුළුවන්. අකටයුතුකම් කරන අය ඉන්න පුළුවන්. ඒවට කලර වෙන්න දෙයක් නැහැ. ඒකෙදි එදත් එහෙමයි අදත් එහෙමයි. උදත් ආදුනයි ඒ උදාහරණ ගන්න. තප්පගේ ආඳුරු හිටි. ඒ අපි කොයි කාලෙත් ඒක ස්වභාවිකයි. ඒවට මිනිස්සු කලබල වෙන්න ඒවා විවේචනය කරන්න කියලා නිකන් ඔය පටවක් දුරු කරගන්න එපා. පව් කරගන්න යන්න එපා. ඒවා විවේචනය කරන්න කියලා. අපිට ඒක අදාළ නැහැ. අපිට ඒක අදාළ නැහැ. මම මේ වහන්න කතා කරනවා නේ මම ආතු කෙනෙක් වෙච්ච හින්දා කියනවත් නෙවෙයි. ඇත්ත උඹයි ඉතින් ඔයගේ ධර්මමය පදනවා කියන්න වෙලාව ගන්න නැහැ මම. පින්නතුනි අඟුලිමාල හාමුදුරුවෝ අඟුලිමාල පිණීවරුවා අඟුලිමාල මහ රහතන් වහන්සේ බවට පරිවර්තනය වුණේ මේ කාසාය වස්ත්‍රය මේ දේහයේ වැඩිමත් එක්කම දැක්කද පවු නැසුණු හැටි. පවු නැසීමට වෙන්නේ මුලින් පව් කර ඉන්න කෙනෙක් සතුන් මරණ කෙනෙක් මහාන වුණාට පස්සේ ඒ මුලින් කරපු විදියට පව් සතුන් මරණට යන හම්බ වෙන්නේ නැහැ. මුලින් හොරකම් කර ඉන්නපු කෙනෙක් මංකොල්ලකාරයෙක් මහාන වුණාට පස්සේ ඒ විදියට කරන්න බෑ. මංකොල්ලකම් කරන ආලු සමන් ඉන්න පුළුවන් යටි. ඇඟෙන්නේ. අර විදියට කරන්න බෑ. ඒකෙන් එන්නන්නේ මොකද්ද? භෞතික වශයෙන් ගත්ත මේ නිර ඇඳුමත් ඇඳගත්තාට පස්සේ ඒ මට ඉඩ නැහැ. මේ භූමිකාවට අනුව මේකට ගැළපෙන විදියට හැසිරෙන්න සිද්ධ වෙනවා. ඉතින් අනිත් එවැනි පව් බගන, පව් නසන, පව් කිරීමෙන් අපව බේරන නිල ඇඳුමක් තමයි පිටුතුනි ජීවිත ධාතුව කියලා කියන්නේ. ඊළඟට පින් වතු කරන ඇඳුම. පින් වතු කරනවා. අනේ අහිංසක සෝපාක සැඩොලේ. හැබැයි සෝපාක මහ රහතන් වහන්සේ බවට ඒ සැඩොල් පුතාගේ සාංශාරික පාරමිතා බලය මතු වෙලා මාර්ගඵලලාභී රහතන් වහන්සේ නමක් බවට නිර්මාණය වෙනවා පින්නතුනි මේ ජීවරය තුලින්. අද තීම් මතු කරන්නේ නැහැ. ಗುಣ මතු කරන අපි ගෙදර හිටියා නම් අපිට කවුද සලකන්නේ? මදිට උදාන්නේ කවුද? සාදු කියයි මේ ශබ්ද වේලිකුත් පූජා මැත්තේ වඩම්මල දාන දෙන්නේ. ගෙවල්ලේ කොහොමද දරුවෝ ඉන්නවා? අපි පිට. එහෙම නැහැ. එහෙම නැවෙන්නේ. නමුත් බලන්න මේ සිවුර දරාගෙන මේ සම්මා සම්බුද්ධ ශාසනයේ නිශ්චිත යාව ජීවි පුරවැසියෙක් කොට පත් වුණාට පස්සේ ප්‍රතිපත්තිය සදා කැපවෙච්ච යාව ජීවි පුරවැසියෙක් කොට පත් වුණාට පස්සේ ගුණ මතුවීම එක්ක ඉන්නතුනි ලැබෙන වරප්‍රසාද. ඒ නිසා පවුනසන ගුණ මතු කරන වරප්‍රසාද ලැබෙන ජීවර පින්ඩපාත සේනාසන ගියම්පස් මේ ඔක්කොම වැඳ ලැබෙන්නේ මේ නිසා. මේ නිසා ඒ විතරක් නෙවෙයි අපි හැමදෙනාම අපිට කවදාහරි දවසක ඉතින්කෝ පින්වතුනි සෝවාන් වුණාම විසාකා මෞපාසිකාවක් දරුවෝ 20ක් හදාගෙන එතන හිටියා. සෝවාන් වෙලා. අවතව එහෙම උගක් හිටියා. සකු르දාගාම වෙලා සුද්ධෝදන රජුත් හිටියා මෙතන. මාලිගාවේ හිටියා. හැබැයි අනාගාමී වුණාට පස්සේ අනාගාමී වෙච්ච කෙනෙකුට ගෙදර ඉන්නවා කියන එක හරි අපහසු වැඩක්. ගෙදර ඉන්න බෑ එක්කෝ අනාගාමී වුණාට පස්සේ ඊගේ නික්මෙන්න ඕනේ. නික්මිලා මෙන්න මේ නිරතුම දරා ගන්න සිද්ධ වෙනවා. මොකද අනාගාමී වීමත් එක්කම සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාම රාග පටිඝ කියන මේ ප්‍රධාන කාමාවචර ලෝක වලට අපි ඇදලා දාන සම්පූර්ණ කෙලස් ටික ඔක්කොම ඉවරයි. කාමාවචර ලෝකෙට අයිති කෙලස් ටික ඔක්කොම අපේ ඉවර වුණාම අය කාමාවචර තැනක ඉන්න පුළුවන් කමක් නැහැ. නිදෙන්න ඕනේ. රූපාවචර ධර්මයක යන්න ඕනේ. ඉතින් ඒ නිසා
අනාගාමී වෙච්ච දවසක පිළිතුරුනේ මට වගේම ඔබ හැම දිනාටම උපකාරවත් වන ජීවන ධාතුව තමයි ඔබ මේ පූජා කරන්නේ. ඒ නිසා ඒ පැත්තෙන් බලන්න රහත් භාවයට අනාගාමී භාවයට පත් වීමට උපකාරවත් වෙන උදාාර මහා නිල වස්ත්‍රය අරහත් ධජේ පූජා කරගත්තා කියලා සතුටු වෙන්න ඕන. දැන් මම අර මුලින් කියපු ගාථාවේ තේරුම කියලා මේ අනුශාසනාව අවසන් වෙනවා. ඔබ සිද්ධ කරගත්ත ටිකක්. එදා නාගිත හාමුදුරුවෝ කල්ප 91කට කලින් විපස්සී බුදුහාමුදුරුවන්ගේ කාලේ එක කටින සිවුරක් පූජා කරලා කල්ප 30ක් තිස්සේ අපාය කියන නමක්වත් ලැබුණේ නැහැ කියනවා පිටු. අපාය කියනවා සාමාන්‍යයෙන් මාවා. ඔබ අපි වැඩි දෙනෙක් මේ සංසාරේ කොහෙද ඉන්නේ? පොඩි කබල මාවත කම නැහැ. ලංකාවේ නැහැ පින්නතුනි. වඩපොතට අනුව ධම්මපදට්ට කතාවේ කියනවා පමත්තස්ස දත්කාරෝ අපාය නාම සක ගේහ සදිසා. සතර අපාය කියලා කියන්නේ පින්නතුනි අපට අපේ මහා ගෙද ස්ථිර පදිච්ච ස්ථාන. අපේ උතුරු ගටුවේ හැරෙන්නේ නැහැ මේ පැත්තටම තමයි. ඒකේ හේතුව කියන්නේ නැහැ. මේ ඉතින් දැඩියෙන් ඉන්නේ අපි සතර අපාය. සතර අපායට ගියවම අකල් මරණ හරි අඩුයි. විශේෂයෙන් අමීචි මහා නරකයට එහෙම ගියපුවා ඒ අකල් මරණ නැහැ. ඒ ඉන්දෝන බුද්ධාත්තරේම ඉඳලා තමයි එන්නේ. ඒක තමයි අපායවල වල තියෙන හැට මේ තමයි අපිට මේ අකල් මරණ එහෙම තියෙන්නේ. එහෙ නැහැ. ඒ කර්ම විපාකේ ඉවර වෙනකම්ම විදලා තමයි එන්නේ. ඒක තමයි ක්‍රමය. ඒ නිසා එහෙම මේ අවදානන් සහිත සසරක ගමන් කරගෙන යාමට සිද්ධ වෙලා ඉන්න අපට අපාය කියන නමවත් අහන්න ලැබුණේ නැහැ කියන කතාව මොන තරම් දුර්ලභ කතාවක්. නාගිතාන්දරෝ අපාය කියන නමවත් අහන්න කල් දවසක් දෙකක් නෙවෙයි ආත්මයක් දෙකක් නෙවෙයි කල්ප 30. ඊතෝ 300 මහා කප්පේ කල්ප 30. කල්ප 30ක් තිස්සේ අපාය කියන නමවත් අහන්න. ඔබට පන්නම භවයකදීම අදායක දෙව්තුන් සුත්ත වඩා උතුම් ප්‍රශස්ත භාවයට නායකත්වයට ගරු සම්මානනීය භාවයට පත් වීමට නාගිත හඳුරවන්ට ජීව ශක්තිය සැලසුනේ අර විපස්සී මහානායක හඳුරෝයි බුදුහාඳුරෝ ඉස්සරහා කටින ජීවිතයක් පූජා කිරීම බලන්න මට තරක් වෙනන්නේ. ඉතින් අර දාතාවෙන් පිව් අපි යනෝ පතන්නේ සංසාරේ සැප විඳ මේ ජාති ජරා ව්‍යාධි මරණ පිරිච්ච සංසාරේ දිගට නැදෙන්න නෙවෙයි පිළිගතුනි. මේකට ආයිබෝවන් කියන්නේ සංසාරේට ආයිබෝවන් කියන්නේ. එනිසා ඔබ හැමදෙනාම අද මේ සිද්ධ කරපු කටින තිබුණ මහා පූජාවේ පූජාව කියලා කියන්නේ හරියට මොන ගාථාවට අනුව ගිනි නිවන හමුදාවක් හදාගත්තා. ඒ මොකක්ද? ෆයර් බ්‍රිගේඩ් එකක් හදාගත්තා. ගිනි නිවන හමුදාව. මොකද හේතුව තමයි රාග දෝසක්ති මෝහක්ති මානක්ති දිට්ඨියක්ති ච සප්පක්ඛි නියුතෝ මයං කපින දානස්සිදං පලං ඉන්නතුනි මගෙත් ඔබෙත් අපි කාගෙත් සිත් සතන් තුල තියෙන රාග ගින්දර, ද්වේෂ ගින්දර, මෝහේ නැමැති ගින්දර, මාන්නේ නැමැති ගින්දර, වැරදි මතවාද, වැරදි අදහස්, දුෂ්ට චේතනා නැමැති මිත්‍යා දෘෂ්ටිය නැමැති ගින්දර නෙවෙයි ගිනි ජාලා සප්පක්ඛි එකී මොකී නොකී නොකී සකල විද අග්නිමාලාවන් ගිනි කඳු නිවාද වීමට උපකාරවත් වන ආධ්‍යාත්මික මහා පුණ්‍ය නැමැති ජල ධාරාව ඔබට ලබා දෙන උතුම් පූජාව තමයි පින්නතුනි කටින ජීවන පූජාව. වන්දිදානිසංස සසර ඉන්නකම් සියලු සැප ලෞකික සියලු සැප ලබා දීලා ඔබ දුගතියෙන් මුදවලා සුගතිගාමි කරලා ප්‍රබෝධයට පත් කරලා ප්‍රියශීලී කෙනෙකු බවට පත් කරලා කවදා හරි දවසකදී ඔබේ සිත් සතන් තුළ තියෙන ක්ලේශ ගිනි පැන සියල්ල නිවා දමලා සතර මාර්ග සතර ඵල පිළිවෙලි අමාමා නිර්වාණ අවබෝධය වෙත පත්වීමට උපකාරවත් වන ආසවක්ඛය කර ඥානෙ නාගිතාන්තර ලබා ගත්තා වගේ ඒ කෙලසුම් මුළුසුම් කිරීමේ ඥානය ලබා ගැනීමට උපකාරවත් වන උදාාර පින්කම මේ අවුරුද්දේ මේ පුණ්‍ය භූමියේදී සිද්ධ කරගත්තා කියලා කවුරු සතුටු වෙන්නට ඕන. ඊට වඩා කණු ගියාකට බලාපොරොත්තු වෙන්නේ නැහැ.
1:25ට පටන් අරගෙන දැන් දෙක වුණා. විනාඩි 35ක්ම ගත වුණා කෙටියෙන් වුණාට. ඒ නිසා අපිට වඩා කියන්නේ හැබැයි දීන්ට වඩා මට කිමෙයි. මේ බුදුහාමුදුරන්ගේ එක නියමයක් තියෙනවා දානේ වළඳලා ඉවර වුණාම ධර්මස්කන්ධ 12කින්වත් දායකයන් අනුශාසනා කරනවා. ධර්මස්කන්ධ ස්කන්ධ 12කින් වණ කියන්න කියලා තියෙනවා ඉතින්. ඒ නිසා මම හිතනවා මේ ඒ ටික මෙතනදී කියවෙන්න ඇති කියලා. ඊට වඩා මම කම්පියුටර් බලාපොරොත්තු වෙන්නේ නැහැ. කොහොම විචිත්‍රවත්ව ඕම සම්භාවනීයව මේ පින්කම් සිද්ධ කරා. ඉතින් මමත් කොළඹ ඉඳලා මේ ආවේ. බොහොම තුරක් ගෙවාගෙන. ඉතින් දැන් රැ වෙනවා යනකොට අවශ්‍ය බණකට යන්නක් තියෙනවා. ඒ නිසා අපේ නායකයන්තුරුන්ගේ ආරාධනාව ඉවත් දාන්නට බැරිකම නිසා ගමේ කම නිසා කාලයකට පස්සේ මම හිතන්නේ මම පහනමත් හරි කටින පින්කමකට මේ ගමේ ඇවිල්ලාම නැහැ. ඉතින් ඒ නිසා ඒකත් සලකාගෙන මේ අවුරුද්දේ මේ සඳහා එහෙමද අපට ආරාධනා කිරීම ගැන නායකයන්තුරුන්ට අපි දෙනවා අපේ ඥාතිවල නායකයන්තුරු. ඉතින් ඒ නිසා මේ අපි පුංචි කාලේ ආව ගිය පන්සලට මේ ගමට මේ වගේ අපි ඇවිදලා තියෙනවා කමන්ට් කරලා තියෙනවා. ඉතින් එහෙම ඉන්න කාලේ තමයි අපිට පන්සලට යන්නට සිද්ධ වුණේ. අත් වශයෙන් මම මාවතගම කියන මගේ නමට දාගත්තට නම දාගත්ත මාවතගම ප්‍රේමානන්ද කියලා මගේ නම මාවතගම කියලා දාගත්තට හරි විරුද්ධම කෙනා හිටියේ මේ පන්සලේ. ඒ තමයි අපවත් වෙච්ච නායකහඳුර අනන්ත නායකහඳුර. උන්වහන්සේ කාලේ මට හම්බුනොත් බනිනවා. අල්ලතෝනි නමක් දාගත්තා කියලා. ඒකල්ල කියනවා කොහෙද මාවතගම ඉන්නේ? දාගන්න දෙකයි පොඩි කහබල කියලා. එහෙම කියලා. ඇත්තටම ඉතින් මට ඒක මගේ තේරුමක් නැතිකම නිසා වාහන වෙච්ච දවසේම ලොකුආන්තර ඇව්වා තමුසෙට එහෙනම් අපි මාවතගම ප්‍රේමානන්ද කියලා දාන්නම් හොඳයි නේද කිව්වා මම මොනේ හේයි කියලා. ඒ මාවතගම ඉස්කෝලේ ගිහින් තාම ඒ කොටි කාපල කියන එක ආවේ නැහැ. ඒ නිසා ඒ නිකන් කතාවක් මම කිව්වේ. සාපි කොටි කාපල අයයි එක්සාම බොහොම සතුටු වෙනවා. ඒ අපේ ගමට ගම්මානේ සුවඳ අපේ ජීවිතයට දැනෙන විදිහේ කෙරුණු පින්කමකට සම්බන්ධ වීමට ලැබීම ගැන මල්වත් නායක හඳුරු වැඩි, අස්ගිරිය හඳුරු වැඩි, මේ ප්‍රදේශීය හඳුරු වැඩි. මේ ටික ඔක්කොම එකතු කරන මහා දැවැන්තරට මේ පින්කම මොන තරම් විශාල පින්කමක්ද. ඉතින් ප්‍රධාන දායකත්වයේ සුරපු මහත්තයා ආනන්ද මහත්තයා නමක් සමන් මහත්තයා. සමන් මහත්මයා තමයි ප්‍රධාන දායකත්වය. ඒකෙන් අදහස් කරන්නේ එතුමා විතරක් මේ පින්කම කළා කියලා. කටි මොන පින්කම තනියෙන් කළත් කටින පින්කම තනියෙන් කරන්න බෑ. තනියෙන් ගලොත් ඒක ගෙදර එන කරන්න පුළුවන්. තනියෙන් ගලොත් කටින වෙන්නේ නැහැ. කටින වෙන්නේ නායකත්වයේ ගන්නවා ඔක්කොම දෙනා එකතු කර ගන්න ඕනේ. එක එක පැති වලින් එකතු කර ගන්න ඕනේ. එකතු කරගෙන මේ පින්කම නිසා ගම එකට එකතු කරන මහා දැවැන්ත පින්කම මේ අවුරුද්දේ දැවැන්ත ආකාරයෙන් සිද්ධ වුණා, සිද්ධ කරගත්තා කියලා ඔබ සතුටු වෙන්න නායකහරුත් සතුටු වෙන්න ඇති. අපිටත් බොහොම සතුටුයි. ඉතිහාසගත වන පින්කමක් මේ 2025 අවුරුද්දේ කරගත්තා කියලා. කාගේ පින් හිත වඩා වර්ධනය කරගන්නා ලෙස සිහිපත් කරමින් ඉතින් ඊට වඩා අතිරේක කරුණු කියන්නට යන්නේ නැහැ. ලබන අවුරුද්දේ ඊටත් වඩා ඉහළින් මේ පින්කම කර ගැනීම සඳහා කාටත් සකල විද ශක්තිය ඔක්කොම වඩා වුණේ ආධ්‍යාත්මික ශක්තිය වඩා වර්ධනය වේවා කියලා මම ආශිර්වාද කරනවා. එසේ ආශිර්වාද කරමින් වස්තුම් මාසේ පුරාම පරිවාර පින්කම් රාශියක්ද සමගින් මේ චීවර මාසයේදී පූර්වගාමීව තවත් ධර්මදේශනාදී පින්කම් රාශියක්ද සිදු කොටගෙන අද ඒ කොට පළ දන්නා වගේ මේ කටින චීවර පූජා රජමහ පින්කම සිදු කර ගැනීමෙන් උපදවා ගන්නා ලද ගණන් කරන්න ඉලක්කම් නැති මනින්ද නිමි නැති එනිසා වනත් අප්‍රමාණ වූ මේ සකල විද කටින චීවර පූජා ආනිසංසය ලෝක ශාසන ආරක්ෂක දෙවියන් අනුමෝදන් වෙත්වා සසුනත් දාමත් අපවත් ඔබවත් සුරකිත්වා දෙවිවරු පතන බෝධිපති නිවන් දක්ෙත්වා කියලා සාදු කියලා මේ විහාර ගණේ වැඩ සිට අපවත් යදාළ සියලුම නාමනික ස්වාමීන්ද්‍රයන් වහන්සේලා පිළිද පෙරනායක කමතුරු මේ ආනන්ද නායක ආන්දර ආදී කොට අපවත් යදාළ සියලුම ඒ ස්වාමීන්ද්‍රයන් වහන්සේලා පිටාරණත නායක කමක ආචාර්ය ප්‍රාචාර්යයන් වහන්සේලාට ඒ වගේම පිටකටම් පූජා කරලා මේ ධර්මශාලා ගොඩනගලා සංඝාරාම ගොඩනගලා විහාරාරාම ගොඩනගලා ඒ සඳහා රැය දවල් වේසිලා ධම්මානවල වහන්සේලා තාක්ෂණයේ දියුණු නැති තාක්ෂණික පහසුකම් නැති
හෑන්ඩ් ෆෝන් නොවැති ඒ කාලේ කට පණිවිඩේට ආරංචියට ඒවට ඇවිල්ලා අත දීලා හිත දීලා කැප වෙලා මේවා ඉදිකිරීම සඳහා ගොඩ නැගීම සඳහා අපට යහතින් අද දවසේ පින්කම් කර ගැනීම සඳහා මේ පුණ්‍ය භූමි නිර්මාණය කරපු අපේ අතීත මුතුන් මිත්තෝ කොටිකාවත ගම්මානේ ඥාවට ගම්මානවල ඒ සත්පුරුෂ මෑණිවරුන් පියවරුන් හැටියට ඉඳලා පරලොව ගියපු ඒ සකල විද ගිහි පැවිදි උතුමන්ට ඒ සමන් මහත්මයා නමින් පරලොව සැමට ඒ පවුලට අයිතිව ඉඳලා පරලොව ගියපු සෑම දෙනාට පන්සලේ සාරානන්ද නායක හඳුරෝ නමින් අභාව ප්‍රාප්ත මෞදිමෞඛ්‍ය ආදීන් ආදි කොට ඇති ඒ ඥාතීන්ට අද මේ පින්කමට විවිධාකාරයෙන් සම්බන්ධ වීමට බැවිනි මේ නායක දායකාදී පින්වත්තුන් අපේ ඥාතිවරුන් නමින් පරිලෝක ගියපු සියලු දෙනාට අපේ අම්මත් නැති වෙනකම්ම සිල් ගත්තේ මේ පන්සලේ. ඉතින් අපේ මෑණියන් පියාණන් ඇතුළු කොට ඇති හැමට ඔබ නමින් පරිලෝක ගියපු හැමටත් යමෙක් පිට බලාපොරොත්තු වෙ සිටිනම් මේ සෑම දිනාටමත් මේ කටින දානානිසංස කුසල බලය ඒ අයගේ දෑතින් කරගත් පිනක්සේ ඒ අත්තන්ට අත්පත් වේවා. ඒ අත්තු පින් අනුමෝදන් වෙත්වා. දෙව් මිනිස් සප කෙලවර මෙතේ බුදුන් නැග නිවන් දකිත්වා කියලා සාදු කියලා කියනවා. මේ ලස්සන පින්කම් සිදු කිරීම සඳහා සියලු කටයුතු කරට අරගෙන ඉදිරිපත් වෙච්ච අපේ ගෞරවනීය සාරානන්ද නායක මාහිමිපාණ වහන්සේට උන්වහන්සේත් එක්ක පන්සලේ වැඩ ඉන්න නේවාසික ස්වාමීන් වහන්සේලාට උන්වහන්සේලාගේ දැත් සවිමත් කිරීම සඳහා හැමදාම එකට කටයුතු කරන මේ කොටිකාපල ඉහළගම පාදගම වැලිගොඩ ආදිකොට මේ ගම්මානේ සියලුම දායක දායකාදී පින්නතුන්ට උන්වහන්සේට මේ පින්කම කර ගැනීම සඳහා ලොකු පහසුවක් සලසා දුන්නු ප්‍රධාන දායකත්වයේ දරපු අපේ සමන් මහත්මයා එතුමාණන්ගේ පවුලේ සියලු දෙනා ඇතුළු කොට ඇති ඒ පිනදියන්ට අද මේ පින්කමට සහසම්බන්ධ වීමට පැමිණියා වූ ලොකු කුඩා ඔබ හැම දිනාටම නායකාන්තරෝ ප්‍රදාන ඊ පැවිදි අපි හැම දිනාටම වැඩි මහා සංඝ රත්නයටත් අපරිමිත කටින දානානිසංස කුසල ශක්තියත් බුද්ධ ධම්ම සංඝ කියන රත්නත්‍රේ සරණානුභාවයත් පින් අනුමෝදන් වූ දෙවියන්ගේ දෙව්රංග වරණත් උතුම් නලදාන්තරවන්ගේ පීඨ ජයශ්‍රී මහා බෝධිආන්තරවන්ගේ පීඨ ශ්‍රී පාද රත්නේ පීඨ අටම ස්ථාන වල පීඨ සොරස්ම ස්ථාන වල පීඨ උතුම් වූ භාරතයේ බුද්ධ ගයා වැඩ ඉන්න ජයශ්‍රී මහා බෝධිආන්තරවන්ගේ පීඨ වජ්‍රාස ප්‍රත්නේ පීඨ වරණ සිසිපතන ආරාමේ මූලරත්න කුටු විහාරයේ වැඩ සිට සර්වඥ ධාතුන් වහන්සේලාගේ පීඨ සත්වල ජේතවනාරාමේ ආනන්ද බෝධිධම්ම රාජයන් වහන්සේගේ පීඨ ලෝකෙන් වැඩ සිට සියලු සර්වඥ ධාතුන් වහන්සේලාගේ පීඨ සියලු චෛත්‍ය රාජානන් වහන්සේලාගේ පීඨ සියලු බෝධීන්තුම රාජානන් වහන්සේලාගේ පීඨ සියලු බුද්ධ ප්‍රතිමා වහන්සේලාගේ පීඨ සියලු බෞද්ධ සිද්ධාස්ථානවල පීඨ සියලු ධර්ම ශක්තියේ පීඨ සියලු ආධ්‍යාත්මික බලවේගවල පීඨ සියලු විශ්ව ශක්තියේ පීඨ එකසේ ලැබීමෙන් මෙලොව වශයෙන් සප වේවා නිදුක් වේවා නිරෝගී වේවා කරන කියන රක්ෂා ව්‍යාපාර ආදී කටයුතු सर्व प्रकारेण सार्थक भावेनපත් වේවා ග්‍රහපල දුරු වේවා යාපත් ප්‍රාර්ථනාවන් සඵල වේවා සතුට සෞභාග්‍ය සොම්නස පිරි සුභ වාසනාවන්ත අනාගතයක් ඔබ හැම දිනාටම මෙලොව වශයෙන් ලැබේවා විද්‍යා දෘෂ්ටිය දුරු වේවා සම්මා දිට්ඨිය පහළ වේවා සතුරෝ දුරු වේවා මිතුරෝ වැඩි වේවා අසත් ධර්මයේ දුරු වේවා සත් ධර්මයේ පහළ වේවා නැති බැරිකම් දුරු වේවා ඇති හැක්කම් වැඩි වේවා මෝඩකම් දුරු වේවා නැනවත්කම් පහළ වේවා චතුරාර්ය සත්‍ය අවබෝධයේ වේවා සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වැඩේවා පරලෝ වශයෙන් දේව මානුෂික ආදිසපත් කෙලවර තුතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය ලබා මගඵල පිළිවෙලින් මේ ගොඩබිරම් සසරින් එතර වීමට මේ මහා කටින දානානිසංස පින්බලය නාගිත ආමුදුරන්ටසේ ඔබ හැම දිනාටත් පිහිට වේවා උපනිශ්‍රේ වේවා හේතු වාසනා වේවා